සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් රොයල් රසායනාගාර සේවය හා සම්බන්ධ වෙලා ඉන්නවලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අක්මාව ආශ්‍රිතව සිදු කරන liver function test යටතේ තියෙන AST සහ ALT කියන පරීක්ෂණ දෙක තමයි අද වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ALT සහ AST පරීක්ෂණ දෙක අපගේ අක්මා රෝග සහ අනිකුත් රෝග හඳුනා ගැනීමට දායක වන්නේ කෙසේද? වෛද්‍යවරු මේ පරීක්ෂණ දෙක ඔබට නිර්දේශ කරන්නේ මොන වගේ අවස්ථාවලදීද කියන එක සහ මෙම පරීක්ෂණ දෙකේ ප්‍රතිඵල මත අපිට එළඹෙන්න පුළුවන් නිගමන මොනවද කියන එක තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසානයේ වන තෙක් රැඳී සිටින්න. ඉතින් ALT සහ AST පරීක්ෂණ දෙකේ මම මුලින්ම කතා කරන්නම් ALT කියන පරීක්ෂණය සම්බන්ධයෙන්. ඉතින් ALT කියලා කියන්නේ alanine amino transferase කියන එන්සයිම් එක. ඉතින් මේ alanine amino transferase කියන එන්සයිම් එක ප්‍රධාන වශයෙන්ම නිෂ්පාදනය කරන්නේ අපේ අක්මාව ඇතුලේ. ඉතින් අක්මාව ඇතුලේ නිෂ්පාදනය කරන එන්සයිම් එක අපේ අක්මාවට යම්කිසි හානියක් සිද්ධ වුණාට පස්සේ මෙයා වැඩිපුර රුධිර නිදහස් කිරීමට පටන් ගන්නවා. එතකොට තමයි ඔයාලගේ රිපෝට් එකේ ALT යගේ ඉතා වැඩි යගයක දක්නට ලැබෙන්නේ. මේ ALT කියන එන්සයිම් එකෙන් ප්‍රධාන වශයෙන්ම සිද්ධ කරන්නේ අපේ ශරීරයේ ප්‍රෝටීන පරිවෘත්තීය ක්‍රියාවලියට දායක වෙන එක තමයි මේ එන්සයිම් එකේ කාර්යභාරය. එතකොට මේ ALT කියන එන්සයිම් එකෙන් අපිට විශේෂයෙන්ම හඳුනා ගන්න පුළුවන් අක්මාව හා සම්බන්ධ රෝග මෙහිදී අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් යම්කිසි අවස්ථාවක වෛද්‍යවරයෙක් ඔබට මේ පරීක්ෂණ නිර්දේශ කරනවා බොහෝ වෙලාවට අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයන් හඳුනා ගන්න. ඉතින් රෝග ලක්ෂණ විදියට බොහෝ විට ඔයාට බඩේ කැක්කුම, ඔක්කාරය, වමනය, ඇස් කහ පැහැයට හුරු වීම, ලා දුඹුරු පැහැයට හුරු මුත්‍රා පිටවීම, ලා කහ පැහැයෙන් යුතු මල පහ පිටවීම, ඊට පස්සේ ඔයා අධික ලෙස මද්යසාර භාවිතා කරන කෙනෙක් නම් ඊට අමතරව අක්මාවට හානි කරන ඇතැම් ඖෂධ වර්ග භාවිතයට ගන්නවා නම් සහ ඔයාගේ පෞල් ඉතිහාසයේ අක්මා රෝග සම්බන්ධයෙන් විශේෂිත පෞල් ඉතිහාසයක් තියෙනවා නම් ඉතින් වෛද්‍යවරු ඔබට බොහෝ වෙලා නිර්දේශ කරනවා මෙන්න මේ ALT කියන පරීක්ෂණය සිදු කරගෙන එන්න කියලා. දැන් අපි කතා කරමු AST කියන පරීක්ෂණය. AST කියන්නේ aspartate amino transferase කියන එන්සයිම් එක. ඉතින් මේ එන්සයිම් එක ප්‍රධාන වශයෙන්ම අක්මාව ඊට පස්සේ හෘද පේශි, කංකාල පේශි ඊට පස්සේ රුධිර වාහිනිය තුල දක්නට ලැබෙනවා. ඉතින් මේ aspartate amino transferase කියන එන්සයිම් එක අර කලින් සඳහන් කර ALT කියන එන්සයිම් එක තරම් විශේෂයෙන් අක්මා රෝග හඳුනා ගැනීමට දායක නොවුණත් මේ ඊට ප්‍රධාන වශයෙන්ම දායක වෙනවා හෘද රෝග හඳුනා ගැනීමට මේ එන්සයිම් එක දායක වෙනවා. ඊට අමතරව මේ ALT සහ AST කියන එන්සයිම් දෙකේ කම්බිනේෂන් එක විශේෂයෙන්ම දායක වෙනවා අපිට විවිධ රෝග සඳහා නිගමන වලට ලැබෙන්න මේ එන්සයිම් දෙකේ කම්බිනේෂන් එක විශේෂයෙන්ම දායක වෙනවා. ඉතින් AST කියන එන්සයිම් එකේ අගය වැඩි වෙන්න පුළුවන් බොහෝ විට හෘද රෝග අවස්ථාවලදී විශේෂයෙන්ම මයෝකාඩියල් ඉන්ෆ්‍රැක්ෂන් කියන අවස්ථාවේදී මේ AST යගය රුධිරයේ ඉතා විශාල වේගයක් දක්නට ලැබෙනවා. හරි. අපි දැන් කතා කරමු මේ වීඩියෝ එකේ වැදගත්ම පාර්ට් එක තමයි. ඉතින් ගොඩක් වෙලාවට වෛද්‍යවරු ආට නිර්දේශ කරන්නේ මේ ALT සහ AST කියන එන්සයිම් දෙකම කරන් එන්න කියලා. ඒකට හේතුව තමයි මේ ALT සහ AST එන්සයිම් දෙකේ අනුපාතය අනුව අපිට එළවෙන්න පුළුවන් විවිධ රෝග වලට විශේෂයෙන්ම ෆැටි ලිවර්, සිරෝසිස්, ඊට පස්සේ හෘද රෝග, ඊට පස්සේ ඔයා ඇල්කොහොල් අධිකව භාවිතා කරන කෙනෙක් නම් ඇල්කොහොල් වලින් සිදුවෙච්ච අක්මාවට සිදුලා තියෙන හානිය දැනගන්න මෙන්න මේ AST සහ ALT කියන එන්සයිම් දෙකේ අනුපාත අපිට විශේෂයෙන්ම වැදගත් වෙනවා. හරි. දැන් ඔයාගේ රසායනාගාර පරීක්ෂණ වාර්තාව ගන්න. මේ වාර්තාවේ ඔයාගේ ALT කියන එක ඉස්සරහින් ඔයාගේ අගය දක්නට ලැබෙනවා. ඊට පස්සේ රෙෆරන්ස් රේට් කියන එක දක්නට ලැබෙනවා. AST කියන එකත් ඒ ආකාරයෙන් දක්නට ලැබෙනවා. ඉතින් දැන් මම මේ පෙන්නන මගේ පරීක්ෂණ වාර්තාවේ රෙෆරන්ස් රේට් එක තියෙනවා. ඉතින් මේ රෙෆරන්ස් රේට් එක ඉතා පොඩි අගයක් වලින් රසායනාගාර අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන ඔයා ඇත්තට වොරි වෙන්න යන්න එපා. ඉතින් ඔයාගේ රසායනාගාර පරීක්ෂණ වාර්තාවේ තියෙන රෙෆරන්ස් රේට් එකත් එක්ක ඔයාගේ රිසල්ට් එක කම්පෙයාර් කරලා බලන්න. හරි. දැන් මම මේ කියන විදිහට ඔයාගේ රිපෝට් එකේ තියෙන ALT යගේ සහ AST යගේ වෙනම කොලයක මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. එහෙම ලියාගෙන දැන් අපි බලමු කොහොමද මේ අගයන් දෙක එකිනෙකට කම්පෙයාර් කරලා කොහොමද මේකේ රිසල්ට් වෙනස් වෙන්නේ කියන එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාගේ AST සහ ALT අගයන් දෙකේ AST කියන රිසල්ට් එක ALT කියන රිසල්ට් එකෙන් බෙදුවට පස්සේ යම්කිසි අගයක් එනවා. ඉතින් මෙන්න මේ අගය දැන් මේක කරන්න ගොඩක් වෙලාවට ඔයාගේ AST සහ ALT කියන පරීක්ෂණ දෙකේ ප්‍රතිඵල සාමාන්‍ය අගයට වඩා වැඩි එක්කෙනෙක් තමයි මේ ක්‍රියාවලිය කරන්න ඕනේ. එහෙම නැත්නම් AST සහ ALT කියන එන්සයිම් දෙකේ සාමාන්‍ය අගයට වඩා ඔයාගේ පරීක්ෂණ ප්‍රතිඵලය අඩුයි නම් කියන්නේ ඔයාගේ AST සහ ALT කියන දෙක normal range එකේ නම් තියෙන්නේ මේක කරලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඔයාගේ අක්මාව කිසි ගැටලුවක් නැහැ. නිරෝගීව තියෙනවා කියන එක තමයි මේකෙන් අදහස් කරන්නේ. මේක කරන්න ඕනේ AST සහ ALT කියන එන්සයිම් දෙකේ අගය high කියන්නේ වැඩි රිසල්ට් එකක් පෙන්වන අය විතරයි. හරි. AST කියන අගය ඔයා කොලයක උඩින් ලියා ගන්න. අපි හිතමු AST වල අගය දෙකක් ආවා. ඊට පස්සේ ALT වල අගය එකක් ආවා නම් දෙක බෙදීම එක අන්න එහෙම. තමයි ලියා ගන්න ඕනේ. හරි. උදාහරණයක් විදිහට අපි ගමු AST වල අගය අපිට එනවා 100ක් කියලා.
එතකොට ALT වල අගය අපිට එනවා 50ක් කියලා. එතකොට 100 බෙදීම 50 කියන්නේ වාගේ අගය එන්න ඕනේ 2යි. එතකොට 2 කියන ඉලක්කම ඇවිල්ලා අපේ මෙන්න මේකේ තියෙනවා මේ දෙවෙනියට chart එකේ තියෙනවා ඒ බෙදලා එන අගය දෙක හෝ ඊට වඩා වැඩි අගයක් නම් AST much higher than ALT. කියන්නේ ALT වලට වඩා AST ගොඩක් high. මෙන්න මේ වගේ තත්ත්වයක් අපි හඳුන්වන්න පුළුවන් alcoholic liver disease කියලා. ඒ කියන්නේ අධික ලෙස මද්යසාර භාවිත කරන කෙනෙක් නම් අන්න ඒ වගේ කෙනෙක්ගේ මද්යසාර නිසා අක්මාවට සිද්ධ වෙච්ච හානිය මෙන්න මේ alcoholic liver disease කියන තත්ත්වය තමයි දක්නට ලැබෙන්නේ. ඊට පස්සේ අර මම කිව්වා වගේ අපි හිතමු දැන් ඔක අනිත් පැත්ත. එතකොට අපි උදාහරණයක් විදිහට දැන් ඊළඟ කාරණයට යමු. අපි හිතමු ඔයාගේ AST වල අගය 50යි. ALT වල අගය 100යි කියලා. එතකොට උඩ එන්න ඕනේ 50, යට ALT වල අගය 100ක් තියෙනවා. ඉතින් මේ දෙකේ අගය බෙදුවට පස්සේ අපිට රිසල්ට් එක එනවා 0.5 අනුපාතය. එතකොට ඒ කියන්නේ එක හෝ ඊට වඩා අඩු අගයක් නම් එන්නේ ඒ කියන්නේ 0.5 කියන එකට වඩා අඩුයි. අන්න ඒ වගේ තත්ත්වයක තියෙන කෙනෙක්ට අපිට කියන්න පුළුවන් මෙයාට තියෙන්නේ fatty liver disease condition එකක් හෝ viral hepatitis. ඒ කියන්නේ hepatitis කියන වෛරස් එක ආසාදනය වෙලා අක්මාවට මොකක් හරි හානියක් සිද්ධ වෙලා කියන එක ගැන පූර්ව නිගමනයකට අපිට එන්න පුළුවන්. ඉතින් ඊළඟ කාරණය තමයි AST ALT කියන දෙකේ අගය සමානව. උදාහරණයක් විදිහට AST වල අගයත් 100යි ALT වල අගයත් 100යි. මෙන්න මේ වගේ අවස්ථාවක මේ දෙකම සමානයි නම් හෝ මේ දෙක බෙදුවට පස්සේ එන අගය එකක් නම් එතකොට අපිට කියන්න පුළුවන් ඔයාලට තියෙන cirrhosis හෝ chronic liver disease කියන අවස්ථාව කියන එක අපිට නිගමනයකට එන්න පුළුවන්. ඊට පස්සේ අනිත් අවස්ථාව තමයි ALT වල අගයට වඩා AST වල අගය ගොඩාක් too much high නම්. ඒ කියන්නේ ALT වල අගය අපි හිතමු 40ක් වගේ ඇවිල්ලා AST වල අගය 120ක් 130ක් 140ක් ඊට වඩා ගොඩාක් වැඩි අගයක් එනවා නම් මෙන්න මේ වගේ තත්ත්වයකදී අපිට කියන්න පුළුවන් ඔයාට මොකක් හරි muscles damage එකක් හෝ එහෙම නැත්නම් heart attack condition එකක් තියෙනවා කියන එක සම්බන්ධයෙන් අපිට නිගමනයකට එන්න පුළුවන්. ඉතින් මේවා නිගමන විතරයි. මේ සඳහා මීට අමතරව තව කරන්න ඕන විශාල පරීක්ෂණ සංඛ්‍යාවක් තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ අනුපාත වලින් වාගේ රිසල්ට් එකක් මේ වගේ මීට වඩා වැඩි අගයන් හා මේ වගේ තත්ත්ව තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුයි.